ජීවිතයට දෑතේ සවියත් මනසට ගෙතීමේ සුවයත් අරගෙන අද මම ආවා ඔයාලට තවත් අලුත් ගෙතුම් ක්‍රමයක් සමග. අද අපි ඉගෙන ගන්නේ භාග දෙපට පෙරවිල්ල. භාග දෙපට පෙරවිල්ල. ඒකට කියනවා half double crochet කියලා. පුරුදු විදිහට ඔයගොල්ලෝ දන්නවා මේ දන් වැඩ ගොතන්න ඒ විදිහට දන් වැඩ ගොතාගෙන යන් පටලව ගන්න එපා. පැටළුණාම හිමින් සැරේ ලියා ගන්න. දැන් මේ විදිහට දම්වැල් කීපයක් ගොතන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ පිරවිල්ල දම්වැල් 3ක් උසයි. ඒ නිසා දම්වැල් 3ක් අමතරව ගොතා ගන්න ඕනේ අපි. ඊට පස්සේ නූල කටුවේ එකවරක් ගොතා ගන්න ඕනේ. එකවරක් ගොතාගෙන චේන් 3ක් ගණනලා සිදුරස්සෙන් දානවා. දැන් නූල පටලවලා හිමීට ලූප්ස් 3 ඇතුලෙන් නූල එළියට ගන්නවා. දැන් බලන්න ඊළඟ එක නැවතත් පැටලුවා හිමීට සිදුර ඇතුලෙන් දැම්මා. ලූප්ස් 3ක් හදාගත්තා. දැන් මේ ලූප්ස් 3ම එකවර එකතු කරලා නූල එළියට ඇදලා ගත්තා. හරි ඊළඟ එක බලන්න ආයමත් සැරයක් නූල පැටලුවා සිදුර ඇතුලෙන් දැම්මා නැවතත් එළියට ගත්තා. දැන් මේ ලූප්ස් 3ම එක විදිහට ඉවර කරනවා. බලන්න ගෙතුම හරි ඝනකමට පේනවා දැන්. තව එකක් බලමු. හිමින් සැරේ පටලව ගන්න නැතුව හිමින් සැරේ ගන්න. දැන් මේ පිරවිල්ල ලස්සනට එන හැටි බලන්න. මේකට කියන්නේ භාග දෙපට පෙරවිල්ල. භාග දෙපට පෙරවිල්ල මේ විදිහට ගොතලා බලන්න. දැන් අනිත් පිරවිලි වලට වඩා මේ පිරවිල්ල ශක්තිමත් බවක් අපිට පේනවා. දැන් අපි ගෙතුම අවසන් කරන්නයි යන්නේ. කෙලවරට ගොතා ගත්තානේ. දැන් බලන්න අන්න බලන්න ගොඩක් ලස්සනයි. ශක්තිමත් විදිහට තියෙනවා. හිමීට කතුරෙන් කපා ගන්න. ඊට පස්සේ හිමීට එළියට ඇද ගන්න අනවශ්‍ය කොටස දැන් මෙතනින් තද කර ගන්න. ඔන්න බලන්න ගොඩක් ශක්තිමත් විදිහට පේනවා ඒකනේ. මේ තියෙන්නේ තනිපට පෙරවිල්ල. මේ තියෙන්නේ දෙපට පෙරවිල්ල. වෙනස තේරෙනව නේද? ඒ දෙක අතරමැදි නිසා තමයි කියන්නේ half double crochet කියලා. දැන් බලන්න මේ පරණ ගෙතුම් ක්‍රම දන්වැල තනිපට පෙරවිල්ල භාග දෙපට පෙරවිල්ල අද ගොතපු එක මේක දෙපට පෙරවිල්ල මේ දෙපට පෙරවිල්ල තුන්පට පෙරවිල්ලට වඩා කෙටි. නමුත් අද ගොතපු half crochet එකට වඩා මේකට වඩා ටිකක් උසයි. ඊළඟට තුන්පට පෙරවිල්ල. තුන්පට පෙරවිල්ල. හොඳයි. ඉතින් මේ ගෙතුම් ක්‍රම ටික උපයෝගී කරගෙන අපි ඊළඟ දවසේ පොත් සලකුණක් හදමු. බුක්මාර්ක් එකක් හදමු. එතෙක් සතුටින් සැනසීමෙන් ඉන්න ආයුබෝවන්.